ඔයාලා දන්නේ නැතුව ඇති 10 11 වසර වලට ඉන්නවා පුතේ චක්‍රේවත් දෙන්න. දැන් ඔයාලට මේ භාග පාඩම පුතේ පොඩි පාඩමක් වුණාට 10 11 වසරට යනකම් භාග පාඩම තියෙනවා. ඒකට ඒක අපිට O level වලදී අනිවාර්ය ගානක් දෙන්න. ඒක හන්දා මේ වගේ චූටි කොටස් ටික පොඩි කාලෙදිම හරියට අල්ලගත්තේ නැත්නම් මේ ගණන් හදන්න කියනවා අපිට හරිම අමාරුයි. ඔයාලා දන්නේ නැතුව 10 11 වසර වලට ඉන්නවා පුතේ චක්‍රේවත් දෙන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ මූලික දැනුම මේ කියන මේ පොඩි දේවල් හැදිලා නැහැ. ඉතින් අපි පන්තියේදී කරන්නේ පුතේ මෙන්න මේ වගේ කියන චූටි කොටස් ටික ඔයාලගේ ඔළුවට හරියට කොවන එක. අන්න එහෙම ඔයාලගේ ඔළුවට දුන්නාට පස්සේ මේක කවදාවත් අමතක වෙන්නේ නැත්තම් මේ තියරි එක හරියට දන්නේ නැතුව අපි ගානක් හදන්න ගියොත් අද හදනවා හෙට මතක. ඒක හන්දා අපි පන්තිය ඇතුලේ පුතේ සෑහෙන වැඩ කොටසක් කරනවා. දැන් ඔයාලට මම කියලා තියෙනවා 6 වසරේ ෂෝට් නෝට් ටික ගහන්න ඕනේ. 7 වසරේ ෂෝට් නෝට් ටික ගහන්න ඕනේ. පාඩමෙන් පාඩමට කලින් ටික මතක් කරගන්න ඕනේ. අන්න ඒ කියන වැඩ පිළිවෙලුත් එක්ක ඔයාගේ ෂූට් එකේ තියෙන හැම ගානක්ම හදන්න ඕනේ. ඒ ගණන් හැම එකක්ම අපි හැමදාම බලනවා. ෂෝට් නෝට් ගහන්න ඉන්න ටික හැමදාම බලලා ඔයාට අඩුපාඩු කියලා දෙනවා. එතකොට ඔයාට කවදාවත් මේ ගණන් කියන විෂය අමතක වෙන්නේ නැහැ. අපි ඒක ඇතුලේ වැඩ කරනවා නේද? අන්න ඒ තැනට අපි පන්තියක වැඩ කරනවා. ඒක හන්ද පුතේ ඔයාලා පන්තියක් තෝරගන්නකොට උනා වගකීමක් ඇතුව වැඩ කරනවා. හරි හැමදාම වැඩ කරන හැමදාම පන්තිය කරන ඔයාලා ගැන හැමදාම කලිසට් බලන ඔයාලට ගානක් තේරෙන්නේ නැත්නම් අහලා දැනගන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩ කරන පන්තියක් තෝරගන්න. මම කියන්නේ නැත්තේ ඔයාලට මේ පන්තියට නෙමෙයි කියලා. හරි ඔයාලා හොඳට වැඩ කරන හොඳ පන්තියක් තෝරගන්න. මොකද ඔයාලගේ අනාගතයේ 10 11ට යනකොට මේ මූලික දැනුම නැත්තම් ඔයාලට කවදාවත් මේ ගණන් කියන දේ හරියට ඉගෙන ගන්න බැහැ. ඒක හන්දා හරියට වැඩ කරන හොඳට වැඩ කරන වගකීමක් තියෙන පන්තියට ඔයා යන්න.